සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හර්ෂණ ටෙක් YouTube channel එකට. ඉතින් ඔයාලට සිංහල ටයිප් කරද්දී මෙන්න මේ වගේ ගැටලුවක් මතුවලා තියෙනවද? ඒ තමයි සිංහල අකුරු ටයිප් කරද්දී ඉස්පිලි පාපිලි ටයිප් කරනකොට ඉස්පිලි පාපිලි සමග අකුර මැකී යනවද? ඉතින් මේ වගේ තත්ත්වයක් ඔයාට ආවොත් මොකද කරන්නේ? අද වීඩියෝවේ මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ මේ වගේ ගැටලුවක් ඇවිත් ඔයාට සිංහල ටයිප් කරද්දී ඉස්පිලි පාපිලි සමග අකුරු මැකිලා යනවා නම් කරන්න ඕනි මොකක්ද කියලා. එහෙමනම් රැඳලා ඉන්න වීඩියෝ අවසන් වනතුරු අපි යමු වීඩියෝවට. මම මුලින්ම සිංහල ෆොන්ට් එකක් තෝරගන්නවා FM අබය. සයිස් එක ටිකක් ලොකු කරගමු අපිට පැහැදිලිව පේන්න ඕනේ නිසා. දැම්මම key help සිංහල key help enable කරනවා. දැන් බලමු අපිට මොකද්ද වෙන්නේ කියලා. මම දැන් ටයිප් කරනවා දුන් හිඳ ඇල්ල කියලා. දු අකුර ටයිප් කරන්න බැහැ, එනිකම්ම මැකිලා යනවා. හිඳ ඇල්ල දැක්කේමි මියන්නත් මැකිලා යනවා. කිසිම ඉස්පිල්ලක් පාපිල්ලක් ටයිප් කරන්න බැහැ, ඔක්කොම ඔටෝ මැකෙනවා. අල්මයන්න දුයන්න රුයන්න පුළුවන්, රෑයන්නත් පුළුවන්. ඉතිරි ඒවා බෑ, දී බෑ. ගැටලුවකදී මම කරන්නේ සිංහල key help disable කරලා right click කරනවා. එතකොට මෙනු එකක් එනවා. ඒකේ තියෙනවා exit කියලා command එකක්. අන්න ඒක press කරන්න. එතකොට මේ ටාස්ක් බාර් එකේ තියෙන tray එකෙන් සිංහල key help එක ඉවත් වෙලා යනවා. ඊට පස්සේ නැවතත් key help icon එකට ගිහින් double click කරලා එතනට මේ tray එකට සිංහල key help නැවත active කරගන්න. දැන් මම යනවා මගේ word document එකට. මේක word document එකත් ඒ වගේම Photoshop, InDesign ඒ වගේවත් මේ ක්‍රමයේම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම key help නැවත enable කරනවා. අපි දැන් බලමු අපි අකුරු ටික දැන් ටයිප් කරන්න පුළුවන්ද කියලා. දුන් හිඳ ඇල්ල ඇල්ල මම දැක්කේමි. දැන් ඔයාලට පැහැදිලි අපිට කිසිම ගැටලුවක් නැතුව මේ ක්‍රමයෙන් නැවත ඉස්පිලි පාපිලි මැකෙන්නේ නැතුව ටයිප් කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ ක්‍රමය නිතර කිරීමේ අපහසුවක් තියෙනවා නම් ඔයාට ස්ථීරව කරන්න තවත් ක්‍රමයක් තියෙනවා. දැන් අපි බලමු ඒ ක්‍රමය මොකක්ද කියලා.
මම යනවා ස්ටාර්ට් එක තියෙනවා මෙන්න වගේ සෙටින් කියලා ඒකට යනවා ඒක ක්ලික් කරනවා ඊළඟට සෙටිං වලට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඇප්ස් කියලා ඒ ඇප්ස් කියන එකේ පහලට ආවම තියෙනවා ස්ටාර්ට්අප් කියලා මේක තියෙන්නේ ඔයා වගේ ඩෙස්ක්ටොප් එක ඔන් කරාම එහෙම නැත්නම් ඔය වැඩ කරන තත්ත්වයට පත් වෙනකොට ඔයාට ලොන්ච් කරලා දෙන ඇප්ස් ටික ඒක ඔටෝමැටිකලි වෙන දෙයක් අපි දැන් සිංහල කී හෙල්ප් එකත් ඔටෝමැටිකලි මෙන්න මෙතන ට්‍රේ එකට එන්නේ මෙන්න මේක ඇක්ටිව් කරලා තියෙන නිසා අපි ඒක ඩිඇක්ටිව් කරමු නැත්නම් මෙතන ඔන් වෙලා තියෙනවා මෙතන ඕෆ් ලබා දෙමු එතකොට කිසිම අවස්ථාවක ඔයා මේක ඔන් කරනකම් මෙන්න මෙතන ට්‍රේ එකට සිංහල කී හෙල්ප් එක ආයේ එන්නේ නැහැ අපි කී හෙල්ප් ඕෆ් කරාට තවම අපේ මේ ට්‍රේ එකේ සිංහල කී හෙල්ප් තවම වැඩ අපි බලමු අපි දැන් ඕෆ් කරා අපි බලමු නැවත CPU එක ෂට්ඩවුන් කරලා නැවත ඔන් වෙද්දි මේ ට්‍රේ එකේ මේ සිංහල කී හෙල්ප් කියන එක ට්‍රේ එකට එනවද කියලා හරි දැන් මම මේ ඩොකියුමන්ට් එක ක්ලෝස් කර ගන්නවා ඊළඟට ස්ටාර්ට් ගිහින් ෂට්ඩවුන් ලබා දෙනවා මම දැන් මගේ CPU එක නැවත ඔන් කරා දැන් මට වැඩ කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකට ඇවිල්ලා තියෙනවා දැන් අපි බලමු සිංහල කී හෙල්ප් මේ ට්‍රේ එකට ඇවිද්ද කියලා ඔයාලට පැහැදිලි දැන් සිංහල කී හෙල්ප් මෙතන පේන්න නැහැ අනිත් ඇප්ස් ටික මෙතන ඉස්සල වගේම තියෙනවා එහෙනම් දැන් අපි ගිහින් බලමු වර්ඩ් වලට මම මේ ටික මකා ගන්නවා දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක පොඩ්ඩක් මිනිමයිස් කරලා සිංහල කී හෙල්ප් කියන එක ඩබල් ක්ලික් කරන්න එතකොට මෙන්න මෙතනට ට්‍රේ එකට සිංහල කී හෙල්ප් එනවා දැන් ඔයා මේක එනේබල් කරන්න දැන් අපි බලමු වර්ඩ් වලට ගිහිල්ලා අපිට මේක පහසුවෙන් කරගන්න පුළුවන්ද කියලා ස්පිලි පාපිලි ගැටලුව විසඳලා තියෙනවද කියලා එනේබල් වෙලා නැහැ අපි එනේබල් කරමු නැවත දැන් හොඳින් වැඩ කරනවා ඔයගොල්ලන්ට පේනවා අල්මා යන්න මියන්න දුයන්න දී අල් රයන්න දූ මේ වගේ කිසිදු ගැටලුවක් නැතුව දැන් ස්පිලි පාපිලි ටික නිවැරදිව ටයිප් වෙනවා එහෙමනම් ඔයාට මේ වීඩියෝ වැදගත් වුණා නම් තවත් කෙනෙකුට දැනගැනීමට ෂෙයා කරන්න. ඒ වගේම අපිව තවම සබස්ක්‍රයිබ් කළේ නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. යලිත් වීඩියෝකින් හමුවෙමු. සුබ දවසක්.